අයිබෝවන් අද වැඩසටහන ටිකක් වෙනස් වැඩසටහනක් වෙනද මම කරපු වැඩසටහන එක්ක බලද්දි අද මම කතා කරන්න හදන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන. හැබැයි ඔයාලා දන්න දේවල් නෙවෙයි නොදන්න දේවල් 6ක් ගැන කතා කරන්න තමයි අද මම ලෑස්ති වෙන්නේ. මුලින්ම මම අද මේ මාතෘකාවට යන්න කලින් මම මේ තොරතුරු ගත්තේ කොහෙන්ද කියලා මම මුලින්ම කියලා ඉන්නම්. මම කියවමින් හිටපු පොත් දෙකක සාරාංශයක් තමයි අද ඔයාලට මම අරන් එන්න හදන්නේ. එතකොට මේ පොත් දෙක මම පෙන්නන්න මෙන්න මේ පොත් දෙක. ඩාවින්, ෆ්‍රොයිඩ් සහ අයින්ස්ටයින් කියන පොත මේක මේ පළවෙනි පොත රචනා කරලා තියෙන්නේ G.W. නන්දිසේන කියන මහත්මයා. අනිත් එක මේක නම් ටිකක් ෆේමස් පොතක්. සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා කියන මේ පොත මේක සිංහල ට්‍රන්ස්ලේෂන් එක කරලා තියෙන්නේ ලක්ෂාන්ත අතුකෝරල කියන මහත්මයා. ඉතින් මේ පොත් දෙකෙන් ගත්ත කරුණුවල සාරංශයක් තමයි අද වැඩසටහනේ තියෙන්නේ. අපි යමු මේකේ තියෙන මුල්ම කරුණට. හැබැයි මුල්ම කරුණට යන්න කලින් ඉස්සල්ලා මේක මුලින්ම බලන කෙනෙක්ට සමහර කෙනෙක් අදම ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්වතා ගැන අහලා තියෙනවා නම් මම මුලින්ම දේවල් ටිකක් කියන්නම් සාමාන්‍යයෙන් මෙතමව අඳුරගන්න සහ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ කවුද කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ භෞතික විද්‍යාඥයෙක්, නොබෙල් සම්මානලාභී භෞතික විද්‍යාඥයෙක්. ඔයාලා සමහර විට මෙන්න මේ ෆොටෝ එක දැකලා ඇති. මේ ඉන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. එතකොට මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ අපි දන්න දේවල් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා සයන්ස් සබ්ජෙක්ට්ස් වලට ඔයාලා කැමතිනම් විශේෂයෙන්ම භෞතික විද්‍යාව වගේ විෂයන් වලට ඔයාලා කැමතිනම් අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා ඇති මේ සාපේක්ෂතාවාදය කියන එක. සහ මේකට සමීකරණයක් තියෙනවා E = mc වර්ගය කියලා. දැන් මේක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ දේ. මේ ප්‍රසිද්ධ සමීකරණ E = mc වර්ගය කියන එක. එතකොට මේක හොයාගත්තේ මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා. එතකොට මෙතුමගේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අධ්‍යයනය ජීවිතය ගැන ගොඩක් අය දන්නවා සහ එතුමා හොයාගත්තේ මොනවාද, ඒවා පසු කාලෙකදී මොන විදිහ දේවල් හදන්නද යොදාගත්තේ. ඇත්තම කියනවා නම් පරමාණු බෝම්බේ හදන්නත් මෙතුමාගේ සම්බන්ධතාවයක් තියෙනවා. මෙතුමාගේ මේ ගණිත මිනිත ක්‍රම. හැබැයි අද මම කතා කරන්න හදන්නේ ඊට වඩා එතුමාගේ ඊට ඉස්සෙල්ලා කාලේ සහ එතුමාගේ ජීවිත කාලේ අපි සාමාන්‍යයෙන් නොදන්න බහුතරයක් දෙනා නොදන්න සහ අප්‍රකට දේවල් ටිකක් තමයි අද මම කතා කරන්න හදන්නේ. ඇත්තම කියනවා නම් අප්‍රකට දේවල් 6ක් ගැන කතා කරන්න තමයි අද මම ලෑස්ති වෙන්නේ. අපි යමු පළවෙනි කරුණට. ඇල්බර්ට් කියන්නේ 1879 මාර්තු 14 වෙනිදා ඉපදිච්ච පුද්ගලයෙක්. එතකොට ඇල්බර්ට් අයින්ස්ටයින් දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර මුලම ඒ කියන්නේ පොඩි කාලේ ධම්ම ගොඩක් දක්ෂ ළමයෙක් කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි. මම ඒක දෙවෙනි කොටසදී මම තවදුරටත් ඒක විස්තර කරන්න. ඇත්තම කියනවා නම් ටිකක් පසුබට වෙච්ච ඒ කියන්නේ එයාගේ ගුරුවරුන්ටවත් මුල් කාලේ ඉස්කෝලේ යන කාලේ ගොඩක් අදක්ෂ කෙනෙක් විදිහට තමයි එයාව සලකලා අර අපි කියන්නේ කරදරකාරයෙක් විදිහට තමයි එයාව සලකලා තියෙන්නේ. එතකොට මෙයා සාමාන්‍යයෙන් ස්කූල් එකක් ගත්තම ලංකාවේ වුණත් තියෙනවනේ විෂය නිර්දේශයක් කියලා සිලබස් එකක් තියෙනවා. හැබැයි මෙයාට ඒ සිලබස් එකේ කරන කිසිම දෙයක් සහ අනිත් ළමයි එක්ක ගැවසෙද්දි බව ලොකු අපහසුතාවයක් තිබිලා තියෙනවා. ඒක නිසාම ගොඩක් වෙලාවට මෙයා හුදෙකලාව තමයි ඉන්න කැමති වෙලා තියෙන්නේ. මොකද අර ඒ අයගේ මත විශේෂයෙන්ම දැන් ගුරුවරුන්ගෙන් එන තාඩන පීඩනය කියන්නේ ගුරුවරුන්ටත් මෙයාව තේරුම් ගන්න බෑ. සහ ළමයින්ටත් මෙයාව තේරුම් ගන්න බෑ. මොකද මෙයාට පොඩි කතා කිරීමේ අපහසුතාවකුත් තිබිලා තිනවා. මම ඉස්සරහට එන්නම් ඒක ගැන. මෙයා ඒ කියන්නේ සාමාන්‍ය විෂය නිර්දේශයේ තියෙන දේවල් වලට මෙයා කිසි විදියකින් දක්ෂ නෑ. කොච්චරද කියනවා නම් මෙයා එළියටවත්
බහින්න කැමති නැති ළමෙක්. ඒ කියන්නේ දැන් අර අපි කියනවානේ දැන් ලොක ලංකාවෙනම් කියනවා ශරීර සුවතා කියලා. නැත්නම් සරඹ. දැන් සරඹ කරද්දි එහෙම මෙයා පුදුම වෙනවලු අනිත් ළමයි ගැන මේ කොහොමද මේක කරන්නේ මේ හරි මේ අමුතු වැඩක් විදිහට තමයි මේක බලාගෙන තියෙන්නේ. අර එච්චරට මෙයා කැමති නෑ. අර ඇඟ වෙහෙසවන්න සහ මේ අර අනිත් ළමයි එක්ක අර ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි වයස කියන්නේ පොඩ්ඩක් අර කෙලි දෙලෙන් පොඩි ලොකු එනර්ජි එකක් තියෙනවනේ ඇඟේ. හැබැයි මෙයා එහෙම කෙනෙක් නෙවෙයි. මෙයා නිකන් පොඩ්ඩක් පැත්තකට වෙලා පොඩ්ඩක් සොසයිටි එකකින් එළියේ ඉන්න බලපු කැරක්ටර් එකක් තමයි මේ ඇල්බර්ට් අයින්ස්ටයින් පොඩි කාලෙදි ගත කරලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම දැන් ගුරුවරු පවා මෙයා මඳුරගෙන නැහැ. අර කියන්නේ මොන දේ දුන්නත් එයාට එක බෑ. කියන්නේ අකුරු ලියන්න දුන්නත් ඒත් ඒක කරගන්නත් බෑ. අර එහෙම තත්ත්වයක තමයි මේ ඇල්බර්ට් අයින්ස්ටයින් පොඩි කාලේ ඉඳලා තියෙන්නේ. අපි යන් මේකේ හොඳම කොටස කතා කරන්න මේකේ තියෙන දෙවෙනි කොටසට. ඩයලෙක්ෂියාව කියන්නේ සාමාන්‍යයෙන් ලෝක ජනගහනයෙන් මම හොයලා බලපු විදිහට 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වගේ තියෙන තත්ත්වයක් බොහෝ දුරට. හැබැයි තවදුරටත් හොයාගෙන යද්දි මේ ඩයලෙක්ෂියා කියන එක ලෝකෙ මේ වෙද්දි අලුතෙන් දේවල් හොයාගත් අලුතෙන් දේවල් නිපදවපු අලුත් විදිහට හිටපු ගොඩාක් පුද්ගලයොන්ට මේ ඩයලෙක්ෂියා කියන තත්ත්වය තිබිලා තියෙනවා. ඒක අර ලෝක ජගත් ඩයලෙක්ෂියා සංගමයත් වාර්තා කරලා තියෙනවා. මේ විදිහේ පුද්ගලයොන්ට එක කාලයකදී සහ ඒක සමහර කට්ටියට ඒක ජීවිත කාලෙම තිබිලා තියෙනවා මේ ඩයලෙක්ෂියා කියන තත්ත්වය. මේ ඩයලෙක්ෂියා කියන තත්ත්වය මම පුද්ගලයෝ කියන්න කලින් මම ලක්ෂණ ටික කියන්නම්. දැන් මේ කට්ටියට ටිකක් කතා කරන්න බෑ. කතා කරන්න අමාරුයි. ටිකක් ගොත ගැහෙනවා. අනිත් පැත්තෙන් ගත්තම පුද්ගලෙක් එකපාරම ඉස්සරහට හම්බුනාම මෙයාල් පොඩ්ඩක් අඳුරගන්න ඩයිඩෙන්ටිෆයි කරගන්න චුට්ටක් අමාරු තත්ත්වයක් තියෙන මේ ඩයලෙක්ෂියා කියන තත්ත්වය. එතකොට තව ඉස්සරහට ගියාම මේ ඩයලෙක්ෂියා කියන තත්ත්වයේ තියෙන කට්ටියට ලියන්න බෑ. ලියන්න බෑ කියන්නේ ලියන්න ඇත්තටම අමාරුයි. කියවන්න බෑ. අර එතකොට ටිකක් පැත්තකට වෙලා ඉන්න බලන්න මේ ඩයලෙක්ෂියා තියෙන රෝගේ තියෙන කට්ටිය. ඉතින් මේ ලක්ෂණත් එක්ක මේ ඩයලෙක්ෂියා කියන තත්ත්වෙත් එක්ක තමයි කුඩා කාලේ ඉඳන් මේ ඇල්බර්ට් අයින්ස්ටයින් වර්ධනය වුණේ. මේක මෙයාට සෑහෙන කාලයක් යනකම් මේ තත්ත්වෙන් මෙයා පීඩා වින්දා. එතකොට මං කිව්වනේ මේ ජගත් ඩයලෙක්ෂියා සංගමය නම් කරලා තියෙනවා කියලා ඒ විදිහට විශේෂ පුද්ගලයෝ දැන්ට මේ විදිහ අපි ගොඩක් දන්න විශේෂ පුද්ගලයෝ ඩයලෙක්ෂියාව කියන ආබාධයෙන් පිළිච්ච අය කියලා. මම දැන් කියන ලිස්ට් එකක් ඔයාලා ගොඩක්ම දන්න කට්ටිය තමයි මේ ඩයලෙක්ෂියා කියන ආබාධය එක්ක ගොඩ නැගිනු මිනිස්සු. විශේෂයෙන් ගත්තොත් එහෙම දැන් ඔයාලා හැමෝම දන්නවා Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්. එතකොට ගත්තොත් එහෙම ජෝන් F කෙනඩි ඇමරිකාවේ හිටපු ජනාධිපති. එතකොට එතනින් එහාට ගියාම තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තේ. එතකොට පැබ්ලෝ පිකාසෝ මං හිතන්නේ ගොඩක් කට්ටිය ඔය ආර්ට්ස් වලට බර කට්ටිය දන්නවා ඇති පැබ්ලෝ පිකාසෝ කියන්නේ. මුලින්ම පැබ්ලෝ පිකාසෝ කියන නම අහන කට්ටියට කියන්නේ පැබ්ලෝ පිකාසෝ කියන්නේ සිත්තරෙක්. චිත්‍රාන්දින කෙනෙක් තමයි ගොඩාක් ලෝකයේ ප්‍රසිද්ධ චිත්‍රාන්දින කෙනෙක් පැබ්ලෝ පිකාසෝ. එතකොට එතනින් එහාට ගියාම හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියන්නේ සුරංගනා කතාවල ලෙජන් වගේ හිටපු පුද්ගලයෙක්. එතකොට තව ඉස්සරහට ගියාම මොහමඩ් අලි කිව්වම ගොඩක් අය දන්නවා. ටොම් ක්‍රූස්. එතනින් එහාට ගියාම නීල් බෝර් කියන විද්‍යාඥයත් ගොඩක් ඔය ෆිසික්ස් පැත්තට බර කට්ටිය දන්නවා ඇති. ඒකේ තියෙන ඔය ඉලෙක්ට්‍රෝන් වල තියෙන සොයා ගැනීම කරපු පුද්ගලයෙක් තමයි මේ නීල් බෝර් කියන්නේ. අර එකම කාලේ හිටපු පුද්ගලයෝ මං හිතන්නේ ඔය ඇල්බර්ට් අයින්ස්ටයින්ලා නීල් බෝර්ටත් මං හිතන්නේ හම්බුණා නොබෙල් ප්‍රයිස් එක. එයා හොයාගත්ත මේ ෆයින්ඩින්ග්ස් වලට. එතකොට ඇල්බර්ට් අයින්ස්ටයින් අපේ විශේෂම පුද්ගලයා ඩයලෙක්ෂියා. එතකොට බිස්නස් ලෝකෙ ගත්තොත් එහෙම අපි ව්‍යාපාර ලෝකෙ ගත්තොත් එහෙම රිචඩ් බ්‍රැන්සන් වගේ කට්ටිය දැන් මෙයාලටත් තිබ්බ මේ ඩයලෙක්ෂියා කියන තත්ත්වය. එයාගේ තියෙනවා බුක්ස් දෙකක් Finding My Virginity පළවෙනි පොත Losing My Virginity ඊට පස්සේ දෙවෙනි පොත Finding My Virginity කියලා මෙහෙම පොත් දෙකක් තියෙනවා. පුළුවන් කෙනෙක් අරගෙන කියවලා බලන්න.
මෙයාගේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ ඩයලෙක්සියත් එක්ක මෙයා මේ පොඩි කාලේ ගොඩ නැගිච්ච විදිහ. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ කතාවට ගොඩක් සමානයි. දැන් මේ වෙද්දි දන්නවා ඇති ඔය වර්ජින් කියන ගුවන් සමාගමේ නිර්මාතෘත් රිචඩ් බ්‍රැන්සන්. පුළුවන් නම් අරගෙන කියවලා බලන්න. හරිම රසවත් පොත් දෙකක්. ඉතින් මේ වගේ විශේෂ පුද්ගලෝ තමයි මේ ඩයලෙක්සියා කියන රෝගයත් එක්කම ලෝකේ විශාල කීර්ති නාමයක් දිනාගත්ත පුද්ගලයෝ. අපි යමු අපේ තුන්වෙනි කරුණට. මම ඔයාලට පළවෙනි කොටසේදී කතා කරා මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ජීවිතේ මේ පාසල් කාලේ කියන එක සතුටුදායක හැඟීමක් සහ එච්චර ලොකුවට දැනිච්ච නැති දෙයක්. විශේෂයෙන්ම ගත්තම දැන් මෙයාගේ පෞල් පසුබිම ගත්තොත් එහෙම ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ තාත්තා කියන්නේ ව්‍යාපාරිකයෙක්. මම දන්න තරමින් ගෘහණියක්. හැබැයි මවට පොඩි හැකියාවක් තිබිලා තියෙනවා මේ වයලින් වාදනය කරන්න. රයිට්? ඒකට තාත්තා මං හිතන්නේ තාත්තා වැඩ කරේ විදුලි රසායන ඔය වගේ කර්මාන්තයක් තමයි එයා කරලා තියෙන්නේ. එයාගේ ව්‍යාපාරය ඒක. ඉතින් මේ දෙකම කොලැබොරේෂන් එකක් තමයි මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ට ලැබිලා තියෙන්නේ කියලා තමයි අපේ GW නන්දිසේන මහත්මයාගේ මේ ඩාවින් ෆ්ලොයිඩ් අයින්ස්ටයින් කියන පොතේ සඳහන් වෙන්නේ. එතකොට දැන් මෙතනදී මුලින් කතා කරානේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ජර්මන් ජාතිකයෙක් කියලා. ඒ වුණාට මෙයාලා ටික කාලයකට පස්සේ ඇමරිකන් පුරවැසි භාවය ලැබිලා ඇමරිකාවට යනවා. හැබැයි මේ ජර්මනි හිටපු කාලෙදී දැන් මෙයා උපතින් යුදෙව්වෙක්. ඒ වුණාට ටික කාලෙකදී මෙයාලා කතෝලික දහම වැළඳ ගන්නවා. හැබැයි මෙයාලගේ දෙමාපියන්ට උනත් මේ ආගමික විශ්වාස මේ ආගම් සම්බන්ධ මේ දර්ශනය ගැන ටිකක් කර උදාසීන හැඟීමක් තමයි තිබ්බේ. ලොකුවට කැමැත්තක් නැහැ. නිකන් අර කරන්න ඕනි වට කරනවා වගේ සහ අර එකකින් වෙනම බෙනිෆිට්ස් ටිකක් හම්බෙනවනේ. විශේෂයෙන්ම දැන් ඒ වගේ ගොඩක් ඒ පැතිවල තිබ්බ ගොඩක් පාසල් මේ විදිහ ආගම පැත්තට බර වෙලා තිබ්බ පාසල් තමයි. ඉතින් මේ වගේ පාසල් වලට තමයි මුල් කාලේ ඇල්බර්ට් අයින්ස්ටයින්ටත් යන්න වෙන්නේ. හැබැයි මෙයාට හෙන බෝරින්. දැන් අර අනිත් අය කරන සබ්ජෙක්ට්ස් ඔය විශේෂයෙන්ම ලැන්ග්වේජස් ගැන ලතින් ග්‍රීක් වගේ උගන්වලා තියෙනවා. මෙයා කිසිම කැමැත්තක් නෑ අර තියෙන අර සාමාන්‍යයෙන් පිරිසට උගන්වන ඒ වගේ සබ්ජෙක්ට් වලට. විශේෂයෙන්ම ওই භාෂා හැම ඉගෙන ගන්න මෙයා කිසිම කැමැත්තක් නැහැ. ඒක අතහැරලම දාලා තිබිලා තියෙන්නේ. එතකොට අනිත් අය ඔය සාමාන්‍යයෙන් හැමෝටම උගන්වන විෂයන් මෙයාට කියලා දෙනවා. හැබැයි මෙයාට කිසි දෙයක් ඔළුව වෙන දෙන්නෙත් නැහැ. හැබැයි මෙයා හරි කැමති ගණිතයට. එතකොට දර්ශනය මෙයා අර ලයිබ්‍රරි වුණත් ඉඳලා තියෙන්නේ ගොඩක් ගණන්. එතකොට ওই දර්ශනය වගේ පැත්තේ පොත් කියව තමයි මෙයා ඉඳලා තියෙන්නේ. මොකද මෙයාට අනිත් ඒවා ටිකක් ලොකුවට අර අපි කියන්නේ මේ දිරවල නැහැ. අර එහෙම ප්‍රශ්නයක් මෙයාට තිබිලා තියෙනවා. රයිට්? එහෙනම් අපි යමු අපේ හතරවෙනි කොටසට. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ දැන් ඔයාලා මුලින්ම මම අර පෙන්නුවනේ ෆොටෝ එකක්. මේ ඉන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා. අන්න එහෙම දැකලා තියෙන කෙනෙක්ට එකපාරම හිතෙන්න පුළුවන් මෙයා මේ එහෙම කියලා හිතන්නවත් බෑනේ මෙයා ඉන්න විදිහ කියලා. අර සාමාන්‍යයෙන් අපියරන්ස් එකෙන් ගෙස් කරන සමාජයක් නේ තියෙන්නේ. මෙයා මෙහෙම හිටියොත් එම මෙයා මේ වගේ. මෙයා මෙහෙම හිටියොත් මේ වගේ කියලා අර නිකන් එහෙම සංකල්පයක් නේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ රූපේ දැක්කමත් අර ඒ වගේ කෙනෙක්ට මුලින්ම ඔලුවට යන්නේ වෙන දෙයක්. හැබැයි දැන් මම කතා කරන්න හදන්නේ අන්න ඒක ගැන. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ජීවිතය ගත්තම දැන් මෙයාට තිබිලා තියෙන්නේ දැන් මම අර කිව්වනේ මෙයා දර්ශනවාදයට ටිකක් පොඩ්ඩක් බර චරිතයක් කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින්ට තිබ්බේ ඇත්තම කියනවා නම් අපිලිවෙල ජීවිතයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් කරනවා වගේ නෙවෙයි. මෙයාට තිබිලා තියෙනවා ජීවිතයේ රූල්ස් දෙකක්, නීති දෙකක්. මම ඒ නීති දෙක ගැන කියලා දෙන්නම්. එයාගේ තියෙන නීති දෙකේ පළවෙනි නීතිය තමයි කිසිම ආකාරයක නීති කිසිවක් පිළි නොපැදීම. මෙයාට තියෙන අනිත් නීතිය තමයි කිසිම ආකාරයකට අනිත් කෙනෙක්ගේ මතයක් මත ක්‍රියා නොකිරීම කියන දෙක. මෙන්න මේක තමයි මෙයාගේ සම්පූර්ණයෙන්ම ජීවිත කාලේ තිබ්බේ. ඉතින් මේ කියන දර්ශනය තමයි මෙයාගේ මුළු ජීවිත කාලෙම අරන් ගියේ. ඒ කියන්නේ කිසිම වැඩක් මෙයා ටයිම් එකකට අපි කියනවා අපි ඔය කතා කරනවානේ ප්‍රොඩක්ටිවිටි ගැන to do list කියයි. අපි දැන් මගේ වීඩියෝස් වලත් මම කතා කරලා තියෙනවා මේ ජර්නලින්. මේ වගේ කිසිම දෙයක් මෙයාගේ නැහැ. මෙයා නිකන් අපි සරලවම කිව්වොත් එහෙම
ප්‍රොඩක්ටිවිටි කියන එක මෙයාගේ වෙන තැනක තියෙන්නේ. හරි වෙනම තැනක තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට මොකක් හරි හිතුනොත් එහෙම දැන් කරන්න ඕනි කියලා ඒක දැම්ම කරනවා. ආයේ එතනින් එහාට තව සතියකින්ද මාසෙකින්ද අර එහෙම ෂෙඩියුලින් කියන දේ මෙයාට නැහැ. දැන් හිතුනොත් දැන් කරා. හෙට උදේ හිතුනොත් එහෙම හෙට උදේ කරා. ඒක හිතෙන්නේ හෙට. අද නෙවෙයි හිතන්නේ. හරි අර නිකන් ඒ වගේ ටිකක් ඇබ්නෝමල් කැරක්ටර් එකක්. අපි යමු එහෙනම් පස්වෙනි කොටසට. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ඉතාමත්ම සරල විදිහට ජීවත් වෙච්ච පුද්ගලයෙක්. විශේෂයෙන්ම කියනවා නම් දැන් මෙච්චර ප්‍රසිද්ධියක් මෙයා ලබා ගත්තත් ඉතාමත්ම අර එතනින් හම්බ වෙන බෙනිෆිට්ස් වලට එයා ගිය කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඒ ඔක්කොම අතෑරලා දාලා සාමාන්‍යම විදිහට ජීවත් වෙච්ච කෙනෙක්. මම ඒවට උදාහරණ කියන්නම්. මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පුරුද්දක් තිබිලා තියෙනවා. මෙයා ඇඳුමක් අඳිද්දී ඒ ඇඳුම මදින්නේ නැහැ. නිකන් සාමාන්‍යයෙන් කබඩ් එකේ තිබ්බ ඇඳුමම ඔහේ අර තියෙන මේ පොඩිවීම් එක කරලා මෙයා ඇඳගෙන යන්නේ. එතකොට මෙයා දැන් ඒ කාලේ තිබ්බ පොඩි අපි කියන ට්‍රෙන්ඩ්ස් තියෙනවනේ එක කාලෙට. දැන් මේ 1940 වගේ මේ අතර කාලේ තිබ්බා ට්‍රෙන්ඩ් එකක් අර හිස්වැසුම් දාන්න. අපි අර නිකන් කියන්නේ අර ජේම්ස් බොන්ඩ් ටයිප් එකේ අර ජේම්ස් බොන්ඩ් එකේ දාන අර හැට් එක තියෙන යන්නේ ඒ වගේ මේ කාලේ පොඩි ට්‍රෙන්ඩ් එකක් තිබ්බ. හැබැයි මෙයා ඒ ට්‍රෙන්ඩ්ස් වලට කැමති නෑ. අර එන ගොඩක් කලාතුරකින් තමයි මෙයා හිස්වසුම් පළඳින එකත් පළඳින්නේ. අනිත් එක මෙයාගේ තිබිලා තියෙනවා පොඩි ගුණාංගයක්. මෙයා කියලා තියෙනවා සතුට කියන්නේ මෙයා සතුට අර්ථ දක්වලා තියෙන විදිහ මම මේ කියන්නේ. මෙයා කියනවා කිසිම විදිහකින් මොනයම් හෝ කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැත්තම් අන්න ඒක තමයි සතුට කියන ඒ දර්ශනය තමයි මෙයා ඉඳලා තියෙන්නේ. එතකොට මෙයාට තව මෙයා ලස්සන කතා කියලා තියෙනවා. දැන් මෙයා නාන කාමරයට ගියාම මෙයාගේ හැසිරීම තමයි ඒ කියන්නේ රැවුල කපණ්ඩයි නාණ්ඩයි තියනවලු සබන් කැට දෙකක්. හරිද? ඒ කියන්නේ කොහේ හරි ගියාම නාන තැන වෙනම සබන් කැටයක් තියනවලු, රැවුල කපන තැන වෙනම සබන් කැටයක් තියනවා. මෙයා කියනවා මිනිස්සෙක්ව පිස්සු වට්ටන්න මෙන්න මේ දෙක හොඳටම ඇති කියලා. ඒ කියන්නේ රැවුල කපද්දි වෙනම සබන් කැටයක් ගන්නවත් නාද්දි තව සබන් කැටයක් ගන්නවත් වගේ දැන් මේ වගේ දේවල් මෙයාට අර ලොකුවට අපි කියන්නේ සෙට් නැහැ. මේ වගේ දේවල් වලට කැමති නැහැ. අර කියන්නේ එකක් ලොකු කරදරයක් විදිහට තමයි මෙයා සලකලා තියෙන්නේ. එතකොට මෙයා දැන් මේ නාන්න කියත් මෙයා රැවුල කපන්න අර සාමාන්‍ය තැනක් තියෙනවනේ රැවුල කපන්න. හැබැයි මෙයා නාන මේසෙමින් ඉඳන්මලු මේ රැවුල කපන එකත් කරන්නේ. එතකොට මෙතනින් ඉස්සරහට ගියාම මෙයා ඔය නාන ගමන් අර අපි කියන්නේ විසිල් එකක් ගහගෙන නිකන් අර සින්දුවක් කියාගෙන නිකන් අර ඒ වගේ හරි නෝමල් විදිහට හිටපු මිනිස්සෙක්ලු අර මොකක් හරි දෙයක් ලැබුණා කියලා දැන් මෙයාට වෙනම හම්බෙලා තියෙනවානේ එක යුනිවර්සිටි වලින් ප්‍රොෆෙසර්ෂිප්ස් නැත්නම් මහාචාර්ය පදවියට එහෙම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වුණාට මෙයා කිසිම දෙයකින් එහෙම කැමැත්තක් නැහැ. අර ඒ කියලා අර වෙනම මානයක් හදාගෙන අර එහෙම මේ පුද්ගලයෙක් නෙවෙයි. හරිම නෝමල් හිටපු පුද්ගලයෙක්. එතකොට මෙයාගේ විනෝදාංශ විදිහට සැලකනවා විශේෂයෙන්ම මේ වයලින් එක වාදනය. අනිත් එක මෙයා නිදහසේ ඉන්න වෙලාවට මේ බෝට්ටු පැදීම කියන එක. අනිත් පැත්තෙන් ගත්තොත් මෙයා ගොඩක් විදිහට මම අර කලිනුත් කිව්වා මම පළවෙනි කොටසෙත් කිව්වා මෙයා ගොඩක් අර හුදකලාව පොඩ්ඩක් අර ඉන්ට්‍රෝවර්ට් ලක්ෂණ තිබ්බ පුද්ගලයෙක් තමයි. කියන්නේ වැඩිපුර සමාජයත් එක්ක මුසු වෙන්න කැමති නෑ. ගොඩක් වෙලාවට අර තනියම තමයි ඉන්නේ. දැන් ඔය එකපාරක් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පිරිඳ ෆ්‍රව් අයින්ස්ටයින් මෙයාට කතා කරලා තියෙනවා මේ හිතවතුන් වගේක් ඇවිල්ලා ඉන්නවා මේ පල්ලෙහ තට්ටුවේ. එයාලා මේ තේ බොනවා ඇවිල්ලා පොඩ්ඩක් කතා කරලා යන්න කියලා. මෙයා උඩ තට්ටුවේ ඉඳන් කෑ ගහනවලු මේක මල කරදරයක් මේ කියන ගානට මේ පල්ලෙහාට එන එක. කියන්නේ එයාට අර එයාගේ වැඩවලට බාධා කරනකොටත් කැමති නෑ කොහොම හරි. ෆ්‍රව් අයින්ස්ටයින් මෙයා ගැන තේරුම් අරගෙන ඉඳලා තියෙන්නේ මෙයා මේ වගේ කැරක්ටර් එකක් කියලා. අර ඒ වගේ
මෙයාට පොඩ්ඩක් රුස්සන්නෑ කවරු හරියාගේ වැඩවලට බාධ කරද්දී දැන් අර වගේ කවරු හරි ඇවිල්ලා ආපහු ඒ කට්ටියත් එක කතා කරලා එහෙම යන්න එහෙම කැමැත්තක් නෑ. මෙයා කැමති වැඩේ කැන ගොඩක් කලට මේ හිත ඉන්න වෙලාවට මෙයාට බාධා කරනවලට කිසි සේත්ම මෙයා කැමති නැල්ලු. අපි හෙනම් යමු අපේ 6 වෙනි කරුණට. මම ඊට කලිනුත් කිව්වනේ ඇල්බර්ට් අයින්ස්ටයින් බහුතර මතයට එකඟ නෑ කියලා හැම වෙලෙම එයාට වෙනම එයා හිතන විකල්ප විදිහක් තියෙනවා හැම තැනකම. කවුරු මොනා කිව්වත් එයා ඒක පිළිගන්නේ නැහැ. මෙයාට තිබ්බ හොඳම ලක්ෂණයක් තමයි මෙයා හැම වෙලෙම ප්‍රශ්න කරනවලු. මොන දේ කිව්වත් එයා අර සාමාන්‍යයෙන් අර කවුරු හරි මොකක් හරි දෙයක් කිව්වම එක්කෝ ඒ මිනිස්සයාට සුව පහසු හැඟීමක් දැනෙන්න හරි නිකන් අර පොඩි අනුමත කිරීමක් සාමාන්‍යයෙන් සමාජ වෙනවනේ. ඔව් නේද කියලා මෙයාගේ එහෙම නැල්ලු. මෙයා ප්‍රශ්න කරනවා හැමෝගෙම. දැන් මේක මෙයාට අවාසියක් විදිහට මෙයාට ඉස්කෝලේ කාලෙත් මේක බලපාලා තිනවා. මොකද ගුරුවරු මොකක් හරි දෙයක් කිව්වම මෙයා ප්‍රශ්න කරනවලු ඒක කොහොමද උනේ? ඔයා කොහොමද එහෙම කියන්නේ? මේක මෙහෙමනේ කොහොම නෙවෙයි අර නිකන් එහෙම කිව්වම අර ඉන්න ගුරුවරුන්ටත් මෙයාව දැන් රුස්සන් නැල්ලු. දැන් ඇත්තනේ අර විදිහ පොඩි කෙනෙක් අර ලොකු පුද්ගලට ඕක දැන්ටත් තියෙනවනේ ඉස්කෝල් ප්‍රශ්න කරනවට කැමති නෑනේ. හරි. ඉතින් ඒක මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ටත් බලපෑවා. ඒ කියන්නේ වෙන කෙනෙක් ප්‍රශ්න කරනවට මේ ඇල්බර්ට් අයින්ස්ටයින් හැම වෙලෙම සැකයකින් හිටියේ කියන්නේ. හැම දෙයක් ගැනම ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ එයාට ඒක දැනගන්න ඕනි ගැඹුරටම ගිහිල්ලා. අර ඒ වගේ කන්සෙප්ට් එක තමයි මේ ඇල්බර්ට් අයින්ස්ටයින් හිටියේ. එතකොට දැන් මේක මෙයාට පස්සේ කාලේ දැන් මෙයා මොන ජයග්‍රහණ හිමි කරගෙන හිටියත් මේක ඇතුළෙම මෙයාට පිටිපස්සෙන් හිටියා පොඩි මෙයාගේ වැඩවලට කැමති නැති සෙට් එකකුත් හිටියා. විශේෂයෙන්ම ওই විද්‍යාඥයෝ අතරේ. ගොඩක් වෙලාවට එයාලා උත්සාහ කරා මෙයාගේ මේ සම්පූර්ණ ගමන් මාර්ගය පල්ලෙහාට දාන්න. හැබැයි ඒක වාසනාවකට උනේ නැහැ. විශේෂයෙන් මේකට හේතු වුණේ මෙයාගේ මේ ප්‍රශ්න කිරිල්ල සහ මොකක් හරි දෙයක් ගැන මෙයාට තිබ්බ පොඩි සැක කරන ගතිය. ඒක එහෙම වෙන්න බෑ කියලා මෙයාට හැම වෙලෙම වෙනම මතයක් මෙයා ගොන්න ගන්න හැම වෙලෙම උත්සාහ කරා. දැන් ඒ වගේ දේවලුත් මෙයාගේ ජීවිතේ තිබ්බා. ඉතින් අන්න ඒ වගේ අත්දැකීමුත් මේ නිසාම මෙයාගේ මේ තියෙන ලක්ෂණ නිසාම මෙයාට අත්විඳින්න වුණා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඇතුලේ ඔයාලට ගන්න ගොඩක් දේවල් තියෙන්න ඇති කියලා. විශේෂයෙන්ම මේ වගේ විශේෂ පුද්ගලයෙක්ගේ. ඉතින් මම මේ වෙද්දී මේ වගේම තියෙන කන්සෙප්ට් එක මම වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. මගේ channel එකට ගියොත් ඒ ටික බලන්න පුළුවන්. සහ අමතක නොකර මේ වගේ වීඩියෝස් වලට කැමති නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. ඒත් එක්කම අපේ වීඩියෝස් වලට like කරන්න, share කරන්න. එතකොට ඔයාලට මොනවා හරි අදහසක් තියෙනවා නම්, මොනවා හරි යෝජනාවක් තියෙනවා නම් පල්ලෙහා comment section එකෙත් ඒක ඇතුළත් කරන්න අමතක කරන්න එපා. ඉතින් මම සතර සමරකෝන් තවත් මේ වගේ වටින වීඩියෝ එකක් එක්ක හමු වෙමු. බොහොම ස්තුතියි.